එහෙම තමයි. කූඹිච්ච දවසක්දා කෑම හොයන්න යන්න සූදානම් වුණා. අම්මා කොහෙද යන්නේ? කෑම හොයන්න. ගබඩාවේ ඕන තරම් කෑම තියනවා නේද? ඇයි තව හොයන්නේ? එහෙම කියලා බැහැ පුතා. වැහි කාලේ ළඟ එනවා. වයසක අයටයි ළමයින්ටයි ලෙඩ වුණු අයටයි හැමෝටම එක්ක කෑම හොයන්න වෙනවා. අනේ අම්මා මමත් එන්නද? එයා අවුව නිසා කොළ කුඩයක් අරන් යන්න සූදානම් වුණා. හොඳයි, කමක් නැහැ යමු. ඉතින් අම්මයි පුතයි පිටත් වුණා. ටික දුරක් යද්දී අනේ අම්මා මට වතුර තිබහයි. ඔහොම ඉන්නකෝ කියලා අම්මා වතුර බින්දුවක් ගෙනත් දුන්නා. ටික දුරක් යද්දී අනේ අම්මා බඩගිනි. ඔහොම ඉන්න කියලා අම්මා මග තිබුණු ටොෆියක් අරන් දුන්නා. ඊට පස්සේ එකතු කරගත්ත කෑමත් අරන් අම්මයි පුතයි ගෙදර යන්න පිටත් වුණා. අනේ මගේ කකුල් හොඳටම රිදෙනවා. පුතා බිම වාඩි වුණා. එහෙමද? අපි ගහක් යට ටිකක් ඉඳලා යමු. ටික වෙලාවකින් ආයෙත් ගෙදර යන්න පිටත් වුණා. අනේ අම්මා නිදිමතයි. පුතා කොළයක් උඩ වාඩි වුණා. ඉතින් නිදාගන්නකෝ. ටික වෙලාවකින් අම්මා පුතාව අවදි කළා. දැන් නිදාගත්ත හොඳටම ඇති. අපි ගෙදර යමු පුතා. එදා රෑ කෑම කන ගමන් අම්මා ඇයි? අද මම අම්මට ගොඩක් කරදර කළා. නෑ, ඒ ගැන හිතන්න එපා. ඒක සුළු දෙයක්. සුළු දෙයක් වෙන්නේ කොහොමද? මම නිදිමතයි කිව්වා. බඩගිනි කිව්වා. මහන්සි කිව්වා. ඒත් අම්මා කිසිම වෙලාවක තරහ ගත්තේ නෑනේ. එහෙම තමයි. ඒවට තරහ අරන් වැඩක් නැහැ. ඒ හැමදේම අපේ ඕන එපාකම්. ඒ අතරින් තමයි අපි වැඩ කරගන්න ඕන. අපේ අලුත්ම වීඩියෝ නැරඹීම සඳහා channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell button එක press කරන්න. ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් like කරලා share කරලා පහත comment section එකේ ඔයාලාගේ වටිනා අදහස් type කරන්න.